සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අපි හැමෝටම හිතනවා ඊජිප්තුව කියන්නේ සුදු පෙනුමක් තියෙන පුරාණ රජවරුන්ගේ රටක් කියලා. හැබැයි ඔයාලා දන්නවද? ඊජිප්තුවේ බලය කිසිම දාක එකම ජාතියක් අතේ තිබුණේ නැහැ. අපි අද බලන්න යන්නේ ඊජිප්තුව පාලනය කරපු කළු ජාතික රජවරුන්ගේ සැබෑ කතාව ගැන. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරනවා මගේ අලුතින් පටන් ගත්ත channel එක subscribe කරලා like එකක් දීලා පොඩි support එකක් දෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේදී පමණ නුබියන් කුෂ් රාජධානියක් විසින් පිහිටුවන ලද 25 වන රාජවංශය කළු පාරාවෝවරුන් විසින් පාලනය කරනු ලැබුවක් වුණා. වර්තමාන සුඩානය කේන්ද්‍ර කරගත් කුෂ් රාජධානිය ඊජිප්තුවට දකුණින් පිහිටි නයිල් නිම්නය දිගේ කේන්ද්‍රගත වෙලා තිබුණ බලවත් අප්‍රිකානු රාජධානියක් බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. එහි ජනතාව සහ පාලකයින් කළු ජාතිකයින් වුණා. බොහෝ විට කළු පාරාවෝවරු විදිහට හැඳින්වෙන මෙම පාලකයින් ඊජිප්තු පුනරුදයක් ප්‍රවර්ධනය කළ අතරම පුරාණ සම්ප්‍රදායන්, කලාව සහ ආගම පුනර්ජීවනය කළා. ඔවුන් ඉතා දක්ෂ ඉදිකිරීම්කරුවන් වූ අතර පිරමීඩ, දේවාල, පන්සල් ඇතුළු ස්මාරක බොහෝමයක් ඉදිකරනු ලැබුවා. මෙම පාලකයින් ඊජිප්තුව එක්සත් කර සංස්කෘතික පුනරුදයක්ද මෙමගින් ඇති කරනු ලැබුවා. කුෂයිට් රාජවංශයේ පාලන සමය ඊජිප්තුව එක්සත් කළ අතරම මධ්‍යධරණී මුහුදේ සිට නිල් සහ සුදු නයිල් ගංගා එක්වන ස්ථානය දක්වා විහිදී තිබුණා. ඔවුන්ගේ පාලනය සැලකිය යුතු සංස්කෘතික හා දේශපාලනික ජයග්‍රහණවල කාල පරිච්ඡේදයකින් සනිටුහන් වෙලා තිබුණා. ඊජිප්තු ඉතිහාසයේ සදාකාලික සලකුණක් ලෙස කුෂ් පාරාවෝවරු සිත් ඇදගන්නා සුළු ස්මාරක ඉදිකරලා තිබුණා. පුරාණ ග්‍රීකයෝ කුෂ් ජනතාව ඔවුන්ගේ කළු සම හඳුනා ගැනීම සඳහා අයිතියෝප්ස් හෝ පිලිස්සුණු මුහුණක් ඇති අය ලෙස හඳුන්වලා තිබුණා. මෙරොයිටික්, ඊජිප්තු, බ්ලෙම්මියන් ආදී පොදු භාෂා කිහිපයක්ම මෙම රට තුළ පැවතිලා තිබුණා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 744 සිට ක්‍රිස්තු පූර්ව 656 දක්වා සියවසකට ආසන්න කාලයක් පුරාණ ඊජිප්තුව මෙම රජවරුන් විසින් පාලනය කළ බව සඳහන් වෙනවා. 25 වන රාජවංශය බෙහෙවින් ඊජිප්තුකරණයට ලක් වූ අතර ඊජිප්තු භාෂාව සහ ලේඛන ක්‍රමය වාර්තා මාධ්‍යයක් ලෙස භාවිතා කළ අතර ඊජිප්තුවේ ආගමික සහ කලාත්මක සහ සාහිත්‍යමය සම්ප්‍රදායන් කෙරෙහි අසාමාන්‍ය භක්තියක් පෙන්눔 කරනු ලබපු කාලයක් වුණා. ඒ වගේම පළමු වරට පුළුල් ලෙස පිරමීඩ ඉදිකිරීම් දුටුවේද 25 වන රාජවංශයේ බව ඉතිහාසයේ සඳහන් වෙලා තිබුණා. අද මම ඔයාලට ගෙනාවේ ඊජිප්තුව පාලනය කරපු කළු ජාතික රජවරු ගැන ඕගොල්ලෝ නොදැන හිටපු කතාවක්. තවත් මේ වගේම ඕගොල්ලෝ නොදන්න කරුණු කාරණා රැසක් ඉදිරියේදී අරන් යන බලාපොරොත්තුවෙන් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.